චීනයේ ෂැන්හායි ඩිස්නිලන්ඩ් එක ලෝකයේ වැඩිම බිම් ප්‍රමාණයක පිහිටා ඇති බව සඳහන් වන අතර most technologically advanced Disney පාක් එක ලෙසද හඳුන්වනු ලබයි. ඩිස්නිලන්ඩ් එක බැලීමට නම් දින කිහිපයක් ගතවන අතර සීමිත කාල සීමාවක් තුළදී බලාගත හැකි සියල්ල රූගත කළේ විටින් විට මද වැස්සෙන් වූ බාධාවන් මැදයේ. එහෙත් අපේ කණ්ඩායම ඉතා සතුටු සිතින් එහි සැරිසැරුවේ මෙලෙසිනි. මේ අපි දුටු ෂැන්හායි ඩිස්නිලන්ඩ් එකේ සුන්දරත්වයයි. මේ ඩිස්නිලන්තයේ අප දුටු සුන්දරත්වයයි. ෂැන්හායි ඩිස්නිලන්ඩ් වලට විශේෂිත වූ ආකර්ෂණ කිහිපයකි මේ. මේ ඩිස්නිලන්ඩ් ටුමාරෝලෑන්ඩ් ඒරියා එකයි. ඩිස්නිලන්ඩ් ටුමාරෝලෑන්ඩ් ඒරියා එකේ වූ ලයිට් සයිකල් පවර් රන් කෝස්ටර් එකයි මේ දකින්නේ. මේ සියල්ල සඳහා මදවැස්සේ වුවද දිගු පෝලිම් දක්නට ලැබුණු අතර එය ගමන්ගත් වේගයට එය වීඩියෝගත කිරීමටද හැකි වූයේ මෙලෙසය. ස්ටෝරිබුක් කාසල් එකේ තවත් දසුනකි මේ. ඩිස්නි ෆිල්ම් එකක් වන ෆ්‍රෝසන්හි ප්‍රධාන චරිත වන එල්සා හා එමාගේ රූපයකි මේ. ඊළඟට අපි පිවිසුනේ ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් මේස් යන ස්ථානයයි. මේ එහි දර්ශනයි. මේ සෑම තැනකදීම පසුබිම් වාදනය, නර්සරි රයිම්ස් ආදිය චීන භාෂාවෙන් වීම විශේෂයකි.
චීනයේ ෂැන්හායි ඩිස්නිලන්තයේ අපි දවස පුරා ඇවිද ගියේ සතුටිනි. පසුදෑ උදෑසන පාන්දරම චීනයේ බීජිං බලා යාමට බුලට් ට්‍රේන් එක ගැනීමට නියමිතව තිබූ බැවින් රාත්‍රියේදී පවත්වන ඩිස්නි ෆයර්වර්ක්ස්ද බැලීමට හැකියාවක් නොතිබිණි. එලෙසම පැරිසියමෙන් දිගු ඩිස්නි පැරඩ් එක බැලීමටද ඉඩ නොලද හේයින් එදින පස්වර 3:45ට පැවති මේ පැරඩ් එක මෙසේ ඔබ වෙත ගෙනෙමි. ඩිස්නිලන්තය පිළිබඳව විස්තර හැකි පරිදි ඔබට මෙසේ ගෙන අතර ඊළඟ දිනේදී බුලට් ට්‍රේන් එකේ එක්ස්පීරියන්ස් එකත් සමග බීජිං නුවරදී හමුවන තුරු සමුගනිමි. ඔබට සුබ දවසක්.